ටෙක් ලෝකයේ මේ වගේ ඇප්ලිකේෂන් එකක් මෙහෙම හැදෙන්නේ පළවෙනි වතාවට කියලා කියනවා. ඒත් ඇත්තටම ඇයි මෙහෙම ඇප් එකක් හැදෙන්නේ? පෙට් පේරන්ට් කෙනෙක් විදිහට මේක ඇත්තටම වටින වැදගත් ඇප් එකක්. ඉතින් මට ප්‍රශ්නයක් එනවා ඇයි මෙහෙම ඇප් එකක් හදන්නේ? හොඳ ප්‍රශ්නයක්. ඇත්තට මේක අපි ප්‍රායෝගික කතාවක් තියෙන ඕක ඇතුලේ. මම සෑහෙන පෙට් ලව කෙනෙක්. එතකොට අපේ මගේ හිටිය පොඩි පෙට් කෙනෙක් පූසෙක්ම තමයි. දිට්ටුව කුණාටුව කාලේ යාට අසනීපයක් වෙලා තිබ්බා. ඒතකොට මම සාමාන්‍ය යන රෙගියුලර් ක්ලිනික් එකට යන්න බෑ දිට්ටුව කුණාටුවත් එක්ක මේ ගම් වතුර යට වෙලා. ඉතින් මට වෙන තැනකට යන්න උනා මගේ පූසව අරගෙන. යනකොට එතන මගේ අර පොත මිස් වෙලා තිබ්බා. සහ අර ක්ලිනික් එකේ ඉන්න දොස්තරවත් අපිට සම්බන්ධ කරගන්න බෑ. ඉතින් ඒක හින්දා අලුත් තැනකට යන්න උනාට පස්සේ එතනින් මගෙන් ඇහුවා මෙයාට කරපු කලින් ට්‍රීට්මන්ට්ස් මොනවද කියලා. මට අයිඩියා එකක් නැහැ ට්‍රීට්මන්ට්ස් ගැන. අර ડોක්ටර්ව කන්ටැක්ට් කරගන්නත් බෑ. එතකොට අලුතෙන් ගියපු දොස්තරත් යම්කිසි අපහසුතාවයකට පත් වෙනවා. සහ මමත් අපහසුතාවයකට පත් වෙනවා. ඉතින් එතනදී තමයි මට හිතුනේ ඇයි මේක අපි ඩිජිටයිස් කරන්න බැරි කියන එක. ඒක තමයි මූලික ආරම්භය. කියන්නේ pet health records අපි සියල්ල ඩිජිටයිස් කරලා එක තැනකදී ඔක්කොම සින්ක්‍රොනයිස් කරගන්න පුළුවන් නම් කියන්නේ ස්පෝසින් කියන නම හැදෙන්නත් ඔන්න හේතුව හින්දාම තමයි තා චුට්ටක් පැහැදිලි කරන්න කතාවෙන් පස්සේ. ඉතින් එතනදී අපිට ඕනුනේ එක තැනක සෙන්ට්‍රලයිස් ඩේටා ටිකක් තියාගන්න. ඒක හින්දා තමයි අපිට පෝසින් මුලින්ම හැදෙන්නේ. සාවකර නම දානකොටත් ඒකටත් හේතුවක් තියෙනවා පෝසින් කියන එකට. සින් කියන එක ගත්තේ අපි සින්ක්‍රොනයිස් කියන එක. කියන්නේ ඔක්කොම එක තැනක දැන් pet health records ඊට පස්සේ අපි මේ ප්‍රොපෝසින් කියන එක හඳුන්වා දෙනවා වෙටනරි ක්ලිනික්ස් වෙටනරි හොස්පිටල්ස් වලට. ඊට අමතරව අපි තව ඉස්සරහට ගෙන්න ඉන්නවා පෙට් මාකට්. කියන්නේ පෙට් කෙනෙක්ගේ වටේට හැදෙන සිස්ටම් එකක්. ඒතකොට පෙට් හොස්පිටල් එකක් කියන්නේ පෙට් කෙනෙක්ගේ සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්. ඒතකොට එයාත් මේක ඉන්නවා. ඊට පස්සේ යාට කෑම විකුණන කට්ටිය, පෙට් බෝඩින්, ඒ සියල්ල මෙයාගේ වටේ ඉන්න කට්ටිය. ඒතර වටේ ඉන්න කට්ටිය ඔක්කොම එක තැනකට ගෙන සිංගල් ප්ලැට්ෆෝම් එක තමයි පෝසින්. ඒතර ලෝකෙ මෙහෙම දෙයක් දැන්ට නැහැ. මුලින්ම අපි පෝසින් එක ඉන්ට්‍රොඩියුස් කරන්නේ පළවෙනි ප්ලැට්ෆෝම් එක පෙට් කෙනෙක්ගේ වටේට තියෙන සියලුම දේවල් ටික එක තැනකට සින්ක්‍රොනයිස් කරන එක. වටින වැඩක්. පෙට් පේරන්ට් කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන්ම මේ ඇප් එක ඔයාට ගොඩක් වැදගත්. ඉතින් තවත් හිත ඉන්නේ නැතුව ඉක්මනින්ම ඔයාට පුළුවන් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාගේ සුරතලාට ආදරේ නම් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන අපි ගොඩක් ආදරෙන් බලා ගන්න වැඩ කරන්න.